අයිබෝවන් සිරු දෙනාටම අද වන මම පොඩ්ඩක් ඕගොල්ලොන්ට මේ චක්කරේ ගැටලුවක් තියෙන නිසා අරගෙන ආවා තුනේ ගුණනවගුව මතක තියාගන්න පොඩි කෙටි ක්‍රමයක්. මේක මම හොයාගත්ත දෙයක් නෙවෙයි මම මේක ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්තේ. ඒතකොට මේ ක්‍රමයට මට හිතෙනවා ඕගොල්ලොන්ට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් වෙයි තුන් වරක් චක්කරේ කොහොමද හොයන්නේ කියලා. මේක මේ සමහර අය හිතයි මෙහෙම එකක් කරන්න ඕන තුන් වරක් චක්කරේ නම් මොනවද සිම්පල් නේ. ඒ වුණාට ඉස්කෝලේ උගන්වන්න ගියාම අපිට පේනවා තුන් වරක් චක්‍රේ බැරි 10 11 දරුවොත් ඉන්නවා කියලා. හැබැයි මෙන්න මේ ක්‍රමේ පාවිච්චි කරොත් ඔයාලට පුළුවන් ලේසියෙන්ම තුන් වරක් චක්‍රේ මතක තියාගන්න. හරිද? ඔන්න එහෙනම් මේක පටන් ගන්න පුතේ මෙන්න මෙතනින් පළවෙනි කොටුවෙන්. මෙතනින් දානවා අපි ඉස්සෙල්ලම 1 කියලා. 1 ඊට පස්සේ 2 3 ඊට පස්සේ 4 පටන් ගන්න ඕනේ ඊළඟ පේලියෙන්. 4 5 6 7 8 9 බිඳුව වැටෙන්නේ පුතේ මෙන්න මෙතන එළියට. හරිද? ඔන්න මුලින්ම කරා මොකද්ද? කොහෙන්ද පටන් ගන්න? මෙන්න මෙතනින් මේ පටන් ගන්න ගමන් කරන්න. ඔන්න 1 2 3 4 5 6 7 8 9 අගට බිඳුව. ඊළඟට මුලින්ම අපි පටන් ගන්න මෙන්න මේ පේලියෙන්. මේ මුළු පේලියටම දාන්නේ අපි බිඳු පුතේ. මුළු පේලියටම දාන්නේ බිඳු. පළවෙනි පේලිය බිඳු. දෙවෙනි පේලියට දාන්නේ 1. තුන්වෙනි පේලියට දාන්නේ 2. හැබැයි අපේ අවසානයේ ඉන්න බිඳුවට විතරක් තුනේ ඉලක්කමක් දානවා. ඒක ඉතින් මතක තියාගන්න වෙනවා. හරිද? අන්න එහෙනම් මුලින්ම මොකද ගන්නේ? පළවෙනි පේලියට 3 ඒවා, පළවෙනි පේලියට බිඳු ඒවා, ඊළඟ පේලියට 1 ඒවා, ඊළඟ පේලියට 2 ඒවා, අවසානයේ දැම්මා තුනේ ඉලක්කම. එහෙනම් මෙන්න මේ ක්‍රමයට ඔයගොල්ලන්ට පුළුවන් තුනේ ගුණන වගුව තුනේ චක්‍රේ ලේසියෙන්ම මතක තියාගන්න. එහෙනම් ආයිබෝවන් ආයි තව වීඩියෝ එකකින් අපි හම්බ